අයිබෝවන් ඔබ සියලු දෙනාටම අද මම කතා කරන්න යන්නේ පේර වගාවක් තුළ පේර පැලයක් සිටුවීමට පෙර සිට ඒ රස්සනු නෙලන තාක්කල් අපි පේර වගා භූමිය තුළ පේර වගාව තුළ සිදු කරන විවිධ ක්‍රියාකාරකම් මොනවද කියලා කියන්නේ. ඒ ක්‍රියාකාරකම් විධිමත් ආකාරයෙන් වගේම හරියාකාරව ඉෂ්ට කිරීම තුළින් තමයි අපිට ඉලක්කගත ඉහළ ගුණාත්මෙන් යුතු හොඳ අස්වැන්න කර යන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් පේර වගාව කරන්න තෙත් කලාපය, වියලි කලාපය, අතරමැදි කලාපය යන පරිසර කාණ්ඩ තුළ හොඳින් සාර්ථක ලෙස වගාව සිදු කරන්න පුළුවන්. ඒ වගේම pH මට්ටම 5.5 7 අතර තියෙන කාබනික පස් අයන වැඩි, ඒ වගේම හොඳින් ජල වහනය වන ස්ථානයක පේර වගාව මේ පරිසරයේ පේර වගාව සාර්ථක කරගන්න පුළුවන්. පේර වගාවක් කරන්න පටන් ගන්නකොට මුලින්ම අපි කරන්නේ ලෑන්ඩ් එක ක්ලීන් කරගෙන බිම් සැකසීම කියන දේ තමයි. එතකොට බිම් සැකසීමක් කරනකොට අපි මුලින්ම තැටි නගුලක් යොදාගෙන අඟල් 8ත් අඟල් 12ත් අතර ගැඹුරකට බිම කඩා ගන්න ඕනේ, බිම පෙරලා ගන්න ඕනේ. පෙරලාගෙන අවසානයේ ඊට පස්සේ මේ පෙරලා ගත්ත පස් ටික හොඳට මික්ස් වෙන ආකාරයට අපි රොටරියක් හරි කොකුණ නගුලක් හරි යොදාගෙන මේ භූමිය මට්ටම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ භූමියට අදාළ විදියට මේ භූමියට ගැලපෙන ආකාරයට ජල වහන පද්ධතියක් නැත්නම් කාණු පද්ධතියක් සකස් කරගන්න ඕනේ. භූමියේ බැස්ම බලාගෙන ජල වහන පද්ධතිය දියුණු කරගන්න අපි කාණු පද්ධතිය සකසා ගන්න ඕනේ. කාණු පද්ධතිය සැකසීම සිදු කරන්නේ ප්‍රධාන අරමුණ තමයි භූමියට එකතු වෙන වැඩිමනක් ජලය වගාවට හානි නොවනසේ වගා බිමෙන් ඉවත් කිරීමට තමයි අපි ජල වහන පද්ධතියක් සකසා ගන්නේ. පේර වගාවේ පේර පැලවලට අපි නියමිත පරතරයක් ලබා දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි 10යි 10 12යි 12 8යි 8 ඊට පස්සේ 10යි 8 ඒ වගේ නියමිත පරතර ලබා දෙනවා. ඒ පරතරයක් ලබා දීලා ඒ වගා භූමියේ එක පේර පැලයකට නිශ්චිත ස්ථානයක් ලබා දෙනවා. අපි කියන ලයින් මාක් කරනවා කියන්නේ. ඒ කියන්නේ පේර පැලේ සලකුණු කරනවා. ඒ සලකුණු කිරීමෙන් එක්කම අපි ඒ සලකුණු කරපු ස්ථාන සාමාන්‍ය අඩි 1.5 හෝ අඩි 2 හෝ අඩි හෝ ඒ පස් කාණ්ඩයට ගැලපෙන ආකාරයේ කලාපයට ගැලපෙන ආකාරයට අපි වලවල් සකසා ගන්න ඕනේ. අවමය වලක ගැඹුර අඩි 1.5ක් තිබිය යුතුයි. මේ වලවල් කපාගත්තට පස්සේ අපි මේ වලවල් පුරව ගන්න ඕනේ. වලවල් පුරව ගැනීමේදී අපි කාබනික ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. එක්කෝ වීලි ගොම පොහොර, එක්කෝ වීලි කුකුල් පොහොර, ලේයර් කුකුල් පොහොර, එහෙම නැත්නම් කොම්පෝස්ට් 10 යකර, ඒ වගේ එකට එක අනුපාතේ මතු පිට පස් එක්ක එකට එක අනුපාතේ අපි පාවිච්චි කරනවා. ඒ වගේ මැටි පස් පොඩ්ඩක් වැඩි නම් අපි වැලි ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඒ පැලේට හැදෙන්න, පැලේ මුල් ටිකට හැදෙන්න සුදුසු පරිසරයක් හදලා දෙන්න ඕන නිසා. ඒකම අපි වලල් පුරවගෙන ඉවරයි. දැන් අපි වලල් පුරවගත්තට පස්සේ අපි මේ වගා භූමියට නිශ්චිත හොඳ ගුණාත්මෙන් යුතු මෞසාකේ ලක්ෂණ දරන හොඳ අස්වැන්නක් දෙන පැල තෝරගන්න ඕනේ. අපි පැල තෝරගන්න එක ගැන මම කලින් වීඩියෝස් දාලා තියෙනවා. ඒ වගේ හොඳ පැලයක් තෝරගෙන බීජ පැලයක් හෝ ලේයර් අතු පැලයක් හෝ තෝරගෙන අපි මේ පුරවගත්ත වලේ මැදේ පැලය ස්ථානගත කරලා අතින් හෝ ස්කෝප් එකක් භාවිතයෙන් පොඩි වලක් හරලා අපි ඒක හිටවන්න. පොට් එකේ හිමීට පොලිතින් කවරේ අපි ගලවා අයන් කරලා තමයි හිටවන්නේ. එතකොට පැලේ තියෙන මුල් වලට හානි නොවනසේ හානි වෙන එක අඩුම කරලා අපි පැලේ හිටව ගන්න ඕනේ. පොළොව මට්ටමේ සයිස් එකට කඳ තියා ගන්න ඕනේ. පේර වගා භූමියේ පැල සිටුවෙන් පස්සේ ප්‍රධාන ලෙසම අපිට පැලයකට අවශ්‍ය වෙන්නේ ජලය. අපි පැලයක් හරි බීජයක් හරි හිටවපම අනිවාර්යයෙන් වතුර දාන්න ඕනේ. 6 වෙනි කරුණ විදිහට අපි කියන්නේ ජල සම්පාදනය කරන්න ඕනේ කියලා. එතකොට සාමාන්‍යයෙන් පේර වගාවේ පේර පැලයක් වියලීමට ලක් නොවි පේර ගහට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දීමට දිනපතා සුදුසු ජල සම්පාදන ක්‍රමයක් අපි භාවිතා කරන්න ඕනේ. වඩාත්ම පේර වගාවට සුදුසු වන්නේ ලෙඩ රෝගාවම කරගෙන වැඩේ කරගෙන යන්න සුද්ධ ජල සම්පාදනයක් තමයි. ඒ සුද්ධ ජල සම්පාදන ක්‍රමයක් සකසා ගන්න. අපි දැන් පැලයක් හිටවලා ඉවරයි, පැලේට ජල සම්පාදනය කරලා ඉවරයි. ඊට පස්සේ අපි මේකේ පැලේට වර්ධනය වීමට වගේම මූල මණ්ඩලය වර්ධනය කර ගැනීමට අවශ්‍ය වෙන පෝෂක ටික ලබා දෙන්න ඕනේ. අපි මොකද මේ ආකෘතියම ගෙනල්ලා වෙනස්ම පරිසරයක අපි මේ පැලේ තියන්නේ. එතකොට යාට අවශ්‍ය වෙන පෝෂක ටික අපි මුලින් ලබා දෙන්න ඕනේ. එතකොට අපි කරන්නේ මුලින්ම පැලේ හිටවලා දවස් 21ත් 28ත් අතර කාලය නැත්නම් මාසයක් වගේ කාලයකදී අපි මූලික පෝර මිශ්‍රණයක් දෙන්න ඕනේ. පොස්පේට් වැඩි පෝෂක මිශ්‍රණයක් ලබා දෙන්න ඕනේ. දැනට වෙනද පොලේ තියෙන හොඳම පෝර එක යාරමිලා කම්ප්ලෙක්ස් එක මූලික පෝර විදියට භාවිතා කරන්න පුළුවන්. ඒක මේ පැලේ වර්ධනයත් එක්ක පස් කාණ්ඩවල ස්වභාවයත් එක්ක එකින් එක වගාවට ඒ ප්‍රමාණයන් වෙනස් වෙනවා. මාසෙන් මාසෙට නැත්නම් මාස 3න් 3ට මාස එකමාරෙන් එකමාරට අපි පෝර ලබා දෙන්න පුළුවන්. පෝර කාලාන්තර දික් කරගන්න ඕක කෙටි කරගන්න පුළුවන්. නව තාක්ෂණ විදියට ජල සම්පාදනය සමගම පෝර යොදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අතින් පැරණි ක්‍රමයක් විදියට අතින් ගහ වටේට පෝර යොදන්න පුළුවන්. ඒ ඕනම ආකාරයකට පෝර යොදීමෙන් ගහේ පෝෂණ අවශ්‍යතාවය අපි සපුරා ලිය යුතුයි. අනිජ පේර වගා කරනකොට අපිට එන කෘමි හානි, දිලීර හානි පොඩක් වැඩි යන්නේ දේවල් අපි කන්ට්‍රෝල් කරගෙන අපි පාලනය කරගෙන අපි වගාව සෞඛ්‍ය ආරක්ෂිත විදියට වගාව හොඳ පිරිසුදුව වැඩේ කරගෙන යන්න ඕනේ. ඒ නිසා අවමය ලෙඩක් එන්න කලින් සාමාන්‍ය පොඩි පැතිරීමක් තියෙනකොටම අපි ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න ඕනේ. කුරුම් කෘමිනාශක හෝ දිලීර නාශක යාවත් කලින් කරගෙන වැඩේ කරන්න ඕනේ. එකෙන් අපිට හොඳ ගුණාත්මක අසන්නකට යන්න පුළුවන් වෙනවා. පේර වගාවක මූලිකම කරුණ ප්‍රධානම දේ කප්පාදුවයි. කප්පාදුවෙන් තමයි අපි පේර වගාවේ සැකිල්ල ලෙඩ රෝග අවම කරගන්න එක. හොඳින් ගහට ආලෝකය ලබා දීලා වැඩි අසන්නකට යන්න පුළුවන් වෙන එකම ප්‍රධානම කරුණ පේර වගාව තුළ කප්පාදුව. ඒතකොට කප්පාදුව අපි හරියට කරගන්න ඕනේ. අපි මූලිකවම මාසයක් දෙකක් ගියපුවා මූලික කප්පාදුව කරන රෝ මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 25 35 ඒක කරලා අපි ප්‍රධාන අතු 3ක් හෝ අතු 4ක් කරගෙන ඉන්න ඉදිරියට දෙවෙනි කප්පාදුව, තෙවෙනි කප්පාදුව, මාසික කප්පාදුව, දළු කප්පාදුව, ගෙඩියා පළ කප්පාදුව, දැඩි කප්පාදුව, ඒ වගේ කප්පාදු ක්‍රම භාවිත කරනවා. මම කප්පාදුව ගැන කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ දේවල් යාවත් කාලිනව කරගෙන අපි වගාව දිගටම නඩත්තු කරන්න ඕනේ. මේ සියලු දේ කරාට පස්සේ අපිට මල් පිපිලා වගා භූමියේ පළ පෙර ගෙඩි ඇති වෙනවා. පෙර ගෙඩි අපි සුදුසු ගෙඩියම තෝරගෙන ඒ ගෙඩි වලට සාමාන්‍යයෙන් අපි කියන්නේ පුවක් ගෙඩියක සයිස් එකක්
ඒ කියන්නේ පොක් ගෙඩි සයිස් එකේ මට්ටමට ආපුවම අපි බෑග් යොදා ගන්න ඕනේ. බෑග් යොදන එකේ ප්‍රධාන මරුමුණ තමයි ඉල් මැස්සා කියන්නේ පළතුරු මැස්සාගේ හානිය අවම කරගන්න එක. ඒ වගේ දේවල්. එතකොට අපි නියමිත කාලයේදී බෑග් යදීම අනිවාර්යයි. බෑග් යදීමෙන් පසු සති 6ත් 7ත් 8ත් අතර වෙළඳපොළ අවශ්‍යතාවය අනුව අපි වෙළඳාමට යොදා ගන්නා වෙළඳපොළ අනුව ඒ කියන්නේ අපි එදිනෙදා විකුණීමටද නැත්නම් ඒ පාරිභෝගික අවශ්‍යතාවය මත අපි වෙළඳපොළ තෝරාගෙන ඒ වෙළඳපොළට අවශ්‍ය වෙන විදිහට සාමාන්‍යයෙන් බෑග් එක යොදලා සති 6 වෙනි සතිය හෝ 7 වෙනි සතිය හෝ 8 වෙනි සතිය අපි අසුන් නෙලීම සිදු කිරීම කරනවා. ඒ අසුන් නෙලීමේදී අපි විධිමත් ආකාරයට අසුන් නෙලන්න ඕනේ. සෙක්‍රටේරියක් භාවිත කරලා අසුන් නෙලීම සිදු කරන්න ඕනේ. එතනින් පසු අසුන හානිය ගොඩක් අවම වෙනවා. ගොඩක් එක උඩ ගොඩ ගහන්න නැතුව නියමිත ආකාරයට අසුන් නෙලා ඇසුරුම් කරලා වෙළඳපොළට යීමෙන් අපිට හොඳ මිලක් ලබා ගන්න පුළුවන්. අපේ පෙරගෙඩිය පොලියට හදා ගන්න පුළුවන්. පේරවගාව ගැන කරුණු 10ක් කිව්වා. බිම් සැකසීම, ජල වාහන පද්ධති සැකසීම, වලවල් හැරීම, වලවල් පිරවීම, පැලයක් සිටුවීම, ඊට පස්සේ ජල සම්පාදන ක්‍රමයක් හදන හැටි, ජල සම්පාදනය කිරීම, පොහොර යෙදීම, කෘමිනාශක, දිරනාශක යෙදීම, කප්පාදුව, බෑග් යෙදීම, අස්වනු නෙලීම, ඒ සියලුම කරුණු එකට එකතු වෙලා ක්‍රියාවලියක් ආකාරයි සර්කල් එකක් විදියට දිගින් දිගට වෙන එකෙන් තමයි අපිට හොඳ අස්වැන්නක්, හොඳ ආදායමක්, ඉහළ ආදායමක්, ඉහළ ලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ පේරවගාව කිරීම තුලින්. පේරවගාවක් කරන ඔයාලා හරි, පේරවගාවක් කරන්න හිතන අය හරි මේ කරුණු ගැන පොඩ්ඩක් අවබෝධයක් ලබා ගන්න. මේක අවබෝධ කරගෙන පේරවගාවට එළඹෙන්න. ඒකෙන් හොඳ අස්වැන්නකට යන්න පුළුවන්, ඉලක්කගත අස්වැන්නකට යන්න පුළුවන්. මෙවැනි තාක්ෂණික දැනුම උපදෙස් සමග වීඩියෝවක් සමගින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.